අපි දකිනවා අද දවස ඊටමත් අපිට සුවිශේෂ දවසක්. එහෙම නැත්නම් විශේෂ දවසක් අපිට විතරක් නෙමෙයි මුළු ක්‍රිස්තියානි ලෝකෙටම. ඒකට හේතුව තමයි අපි ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරනව සෙනගක්. ඉතින් අපි දකිනවා බොහෝ දෙනා මේ අද දවස ඇවිල්ලා අද දවස ඊස්ටර් සන්ඩේ එහෙම නැත්නම් පාස්කු ඉරිදා අද දවසට විතරක් සීමා වුණා වූ ක්‍රිස්තියානිකාරොත් ඉන්නවා. ඒ කියන්නේ අවුරුද්දකට සැරයක් තමයි උත්ථානය සිහි කරන්නේ. නත්තල වගේ තමයි අපිට විශේෂ දවස් කීපයක් තියෙනවා නේද? නත්තල, මහසිකුරාදා, ඒ වගේම පෙන්තකොස්ත ඉරිදා, පාස්කු ඉරිදා මේ විදිහට අපි ක්‍රිස්තියානි සමාජය තුළ විශේෂිත ලෙස මේ දවස් ටික මුල් කරගෙන ක්‍රිස්තියානි ජීවත් වෙන ක්‍රිස්තුණුවොත් ඉන්නවා. හැබැයි මම විශ්වාස කරනවා එයින් එහා දෙයක්. ආමෙන්. ඔබත් එහෙමයි. අපි පාස්කු ඉරිදා කියලා කියන්නේ එක දවසකට සීමා වෙන සභාවක් නැත්තම් සෙනගක් නෙවෙයි. අපි දිනපතාම උන්වහන්සේගේ උත්ථානය අත්දකින්න සෙනගක්. ආමෙන් කියමුද? හලෙලූයා. හැබැයි දැන් උන්වහන්සේ උත්ථාන වෙලා නම් අපි කොහොමද ඉන්න ඕනේ? දැන් යේසුස් වහන්සේ උත්ථාන වෙලා නම් අපි කොහොමද ඉන්න ඕනේ? දැන් අපි දකිනවා ගෝලයෝ බයිබලේ අපි දකිනවා පළවෙනියෙන්ම මේ රහස නැත්නම් මේ උත්ථානය දැනගන්නේ මග්දලාගේ මරියා. ඊට පස්සේ ස්ත්‍රීන් කණ්ඩායමක්. ඊට පස්සේ පේතෘස්තුමාට පේනවා. ඊට පස්සේ උන්වහන්සේගේ ගෝලයෝ 11 දෙනාට පේනවා. ඊට පස්සේ තවත් ගෝලයෝ ඊට පස්සේ 7 දෙනෙකුට පේනවා. සමහරවිට තෝමස්ලා එහෙම එතන හිටියේ නැහැ. ඊට පස්සේ එකපාර 500කට පේනවා. පාවුල්තුමා කියනවා අකලට උපන් මටත් ඒක මමත් දැක්කා කියලා. ආමෙන්. ඒතර විශාල සාක්ෂිකාර සේනාවක් ඉන්නවා දේව වචනේ තුල. අපි දකිනවා මලොංගෙන් උත්ථාන වුණාට පස්සේ මේ අයගේ ජීවිත පරිවර්තනය වෙන්න පටන් ගත්තා. නේද? අර පාස්ටර් කිව්වා වගේ අවුරුදු 3ක් එකට සේවය කරපු අයට තේරුම් ගන්න බැරි වුණා උන්වහන්සේව. ළඟම හිටු පේතෘස්ලාට තේරුන්නේ නැහැ. හැබැයි මලොං උත්ථාන වුණාට පස්සේ තමයි යේසුස් වහන්සේ කියපු දේවල් එයාලට වැටහෙන්න පටන් ගත්තේ. ආමෙන්. මේ උදෑසන ඔබ යේසුස් වහන්සේව අත්දකින්නා වූ සෙනගක් විය යුතුයි. හලෙලූයා. ඔබේ ප්‍රතිචාරයට අම්මාදි. දැන් මලොංගෙන් උත්ථාන වුණා නම් ජීවමාන කෙනෙක් අපි එක්ක ඉන්නවා නම් අපි කොහොමද මැරුණ කෙනෙක් එද්දී අපි කොහොමද ඉන්නේ? නේද? දැන් අපි මලගල් අපේ සම්බන්ධකම් පවත්වපු කෙනෙක් අපේ නැති වුණාට පස්සේ අපි ඉන්නේ කොහොමද? අඬා කඳුලෙන් වේදනාවෙන් සමහරවිට කාලවකවානුවක් නැහැ. ගොඩාක් දුකෙන් ඉන්නේ. නමුත් දැන් අපි එක්ක ඉන්න කෙනා ජීවමානයි. ආමෙන්. ළඟ ඉන්න කෙනාට කියන්නේ යේසුස් වහන්සේ ජීවමානයි කියලා. හාලෙලූයා. නෑ සද්දේ මදි. මම හාලෙලූයා කියද්දී ඔබ ආමෙන් කියන්න ඕන. හාලෙලූයා. 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 දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මොකද අපි කතා කරන යේසුස් වහන්සේ ජීවමානයි. බොහෝ දෙනා කතා කරන උන්වහන්සේ ගැන හැබැයි මලානික වූ සෙනගක් හැටියට බොහෝ දෙනා ජීවත් වෙනවා කිතුණු. නමුත් මේ උදෑසන අපි ළඟ විශාල වෙනසක් සිද්ධ වෙන්න ඕන. නේද? ඔබට ඉතිහාසයේ කාරණා අරගෙන මලොංගෙන් උත්ථාන වීම ගැන ඉතිහාසික කතාවල් කියනකට වඩා ඒක අත්දැකීමයි වැදගත් වෙන්නේ. නේද? උන්වහන්සේගේ ගෝලියෝ මලොංගෙන් උත්ථාන වුණා වූ බලය අත්දකින්න පටන් ගත්තා. ආමෙන්. ඔව් යන විට දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිත දිහා බලලා මිනිස්යන්ගේ ජීවිත වෙනස් වුණා. ආමෙන්. ඔබ අද දවසේ ඔබගෙන් අහලා බලන්න ඔබ ළඟ ඉන්න කෙනාගෙන් මේ මලොංගෙන් උත්ථාන වුණා වූ බලය ඔබ කී දෙනෙකුට ගිහිලා කියලා තියනවද මේ අවුරුද්දේ? ආමෙන්. ළඟ ඉන්න කෙනාගෙන් ඇඟිල්ලෙන් යනලා හරි කමන්නේ නැහැ කියන්න. හලෝ. ඔයා කී දෙනෙකුට මේ උත්ථාන වීමේ බලය කිව්වද ගිහිල්ලා? මට කී දෙනෙකුට කියන්න පුළුවන් වුණාද ගෝලයන්ට උන්වහන්සේ දුන්න පණිවිඩය ඒකයි. මතෙව් සුභාරංචියේ 28 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ උන්වහන්සේ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. මොනවාද කරන්න කියලා තියෙන්නේ? යන්න සියලු ජාතීන්ගේ ගෝලයන් කරන්න. එහෙනම් සුභාරංචියේ කීමේ වගකීම ඔබටත් මටත් දීලා තියෙනවා උන්වහන්සේ. නේද? අපි එහෙම කියන්න ගියා නම් අපිට ඉන්න ඉඩ මදි වෙනවා.
නේද? ඔබට අද දවසේ ඔබට ටාගට් එකක් තියනවාද මම මේ මලොංගෙන් උත්තාන වීම ගිහිලා කියන්න ඕන. මද්දලාගේ මරියා ගිහිල්ලා ඔක්කොම අයට කිව්වා ආමෙන්. ඇගිල්ල කිව්වා උන්වහන්සේ මෙහෙ නෑ. දේවදූතයෝ කිව්වා උඹලා හොයන යේසුස් වහන්සේ සොහනේ නෑ. උන්වහන්සේ කී විදිහටම මලොංගෙන් උත්තාන වුණා. අද දවසේ පණිවිඩය මේක නෙමෙයි. දෙවියන් වහන්සේ ඔබට ඊයේ දවසේ මට පාස්ටර් කතා කරලා කිව්වා ඔබට පුළුවන් ද දේව වචනේ බෙදා ගන්න කියලා. මං කව් ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා කියනවා නම් මං දේව පණිවිඩය බෙදා ගන්න කැමතියි. මොකද දෙවියන් වහන්සේ මගේ හදවත තුළ පණිවිඩය තියලා තියෙනවා. මොකද දෙවියන් වහන්සේගේ වැඩ කරද්දී අපි නිතරම සූදානම්ව සිටින්න අවශ්‍යයි දේව පණිවිඩය බෙදා ගන්න. ඉතින් ඒ නිසා මලොංගෙන් උත්තාන වුණා වූ යේසුස් වහන්සේ ඔබේ ජීවිතේට කොහොමද ලං කර ගන්න ඕනේ කියන එකයි අද මේ උදාසන මාතෘකාව තුළ මම කතා කරන්න යන්නේ. මම බොහෝ සභාවල් වලට යනවා, සේවය කරනවා. බොහෝ තැන්වල හැබැයි අපි යේසුස් වහන්සේ මලොංගෙන් උත්තාන වුණා කිව්වට සෙනග ඉන්නේ මැරිලා වගේ. ඒක තමයි ප්‍රශ්නේ. හරිද? අපි උන්වහන්සේ උත්තාන වෙලා නම් අපි එක්ක අපි ජීවමානව අපි ජීවමානයි. අපි වෙනස් වෙන්න ඕනේ. මොනවාද වෙනස් වෙන්න ඕනේ? ගෝලයන්ගේ මොනවාද වෙනස් වුනේ? හලෙලූයා. ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තා. මලොංග උත්තාන වීමේ රහස තමයි අපේ ජීවිත වෙනස් වීම. අපේ ජීවිත පරිවර්තනය. ඒ නිසා පාවුල්තුමා කියනවා ක්‍රිස්තුස් වහන්සේට තිබුණු සිත නුඹලාටත් තිබේවා කියලා. හලෙලූයා. ප්‍රේමවන්තෙනි, ක්‍රිස්තුස් වහන්සේගේ සිත පැලඳ ගැනීම ලේසි වෙන්නේ නැහැ. ඔබේ ළඟ ඉන්න කෙනාගෙන් අහන්න ඔබට ක්‍රිස්තුස් වහන්සේගේ සිත තියෙනවද කියලා. අහන්න. එයා උත්තර දෙයි. නෝනා මහත්තයා ළඟ ඉන්න නම් එයා උත්තර දෙයි. ඔව් ඇත්තටම ක්‍රිස්තුස් වහන්සේගේ සිත මෙයාට තියෙනවා කියලා. ගෙදර අය සාක්ෂි දරයි ඔව් යේසුස් වහන්සේගේ සිත මෙයාට තියෙනවා කියලා. අපි අවුරුදු 5ක් පල්ලි ආවත් 2ක් ආවත් 8ක් ආවත් 10ක් ආවත් 15ක් ආවත් 20ක් ආවත් 30ක් ආවත් ජීවිතේ වෙනස් වෙලා නැත්තම් උන්වහන්සේ ඔබ තුල නැත. ඒකට හේතුව තමයි මම අද පොඩ්ඩක් වචනය තුල පොඩ්ඩක් ඩීප් වාට කතා කරනවා. ටිකක් ගැඹුරින් කතා කරන්න කැමතියි. අපි යාඥා කරනවා, අපි ප්‍රශංසා කරනවා, নমස්කාර කරනවා. ඔබ ඉරිදාට පල්ලි එනවා, ඔබ දසයෙන් කොටස දෙනවා. ඒ වගේම ඔබ ආධ්‍යාත්මික කාරණාවලට සම්බන්ධ වෙන ඔබ සේවය කරනවා. ගීතිකා කියනවා, নমස්කාර කරනවා. ක්‍රිස්තුස් වහන්සේව දිනා ගන්න මේ සියල්ල ප්‍රමාණවත්ද? ඒක තමයි ප්‍රශ්නේ මේ උදෑසන. ඒ නිසා මම ඔබට අද දවසේ කතා කරන්න යනවා. මෙන්න මේක තමයි මාතෘකාව. හැම කෙනෙක්ම කියමුද මේ මාතෘකාව? නැවත වරක් කියන්න මාතෘකාව මොකද්ද මාතෘකාව? ක්‍රිස්තුස් වහන්සේ ගැන ජීවලිත වීම, ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවලිත වීම. මම කැමති ඔබ මේ දෙකෙන් මොකකටද ආස? ළඟ ඉන්න කෙනාගෙන් අහන්න. එකක් අමතක කරන්න එපා. අපි ඉන්නේ මලොංගෙන් උත්තාන වුණ දවසේ. ආමෙන්. මොකද ඒක මට එච්චර විශේෂයක් නෑ. ඒකට හේතුව තමයි පෞද්ගලිකව මම දිනපතාම ඒක සිහි කරන නිසා. දිනපතාම උන්වහන්සේ මා එක්ක ඉන්නවා. එමෙ ඇදහිල්ල කී දෙනෙකුට තියනවද? හලෙලූයා. තරුණ අය ආමෙන් ඉහළට අත ඔසවන්න. ඔව් උත්තාන වුණා වූ බලය මා සමග තිබෙනවා මේ උදෑසන. මට ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙම නිර්භීතයි ඉන්නවද මෙතන? අත උස්සලා ප්‍රකාශ කරන්න. මට ඕන දෙයක් කරන්න පුළුවන් උන්වහන්සේ මා සමග සිටින නිසා. හලෙලූයා. ලෝකේ අනිත් පැත්ත හරවන්න පුළුවන්. අපි ආමෙන් කියමුද? හැබැයි ආමෙන් කියද ආමෙන් අපි දැන් මං කියවනේ මැරුණ කෙනෙක් අපි දැන් මැරුණා නම් අපේ ආගමික කතුවරයා මැරිලා ගියා නම් අපි අඬන්න ඕනේ. සිකුරාද ඇඬුවනේ නේ.
සිකුරාදා රඳන්නෙත් නැහැ. හේතුව තමයි ජේසු ජීවමානයි. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ මේ උදෑසන. අද අප අතර උන්වහන්සේ ඉන්නවා. බලය අපි ළඟ තියෙනවා. ආමෙන්. ඒ ජීවමාන අත්දැකීම අපිට තියෙනවා. හැබැයි මෙතෙන්ට ළඟා වෙන්න තමයි සභාව අවශ්‍ය වෙන්නේ. දැන් ඔබ ක්‍රිස්තුස් වහන්සේ ගැන ජීවිත වෙනවද? ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවිත වෙනවද? මේක තමයි මේ උදෑසන මාතෘකාව. ගැන ජීවිත වෙන්න කැමති අය තුස්සන්න. මම ක්‍රිස්තුස් වහන්සේ ගැන ජීවිත වෙන්න කැමතියි. උන්වහන්සේ තුල ජීවිත වෙන්න කැමති අය කවුද? හලෙලූයා. එහෙනම් අපි බලමු අපි ගැන ජීවිත වෙලාද ඉන්නේ තුල ජීවිත වෙලාද ඉන්නේ කියලා මේ උදෑසන. හලෙලූයා. එකක් මතක තියාගන්න අපිට තියෙනවා ක්‍රිස්තියානි කාරෝ හැටියට යම් සිස්ටම් එකක්. අපි සිස්ටම් එකට වැඩ කරන අය. නේද? ඉරිදා දේව මෙහෙට එනවා, නැගිටලා එනවා, පල්ලියට එනවා, යාඥා කරනවා, নমස්කාර කරනවා, ගීතිකා කියනවා. ඒක සාමාන්‍යයෙන් සිරිතක්. අපේ සිරිත ඒක තමයි. අපි ඊට පස්සේ දසෙන් කොටස් දෙනවා. ඊට පස්සේ අපි මාසෙකට සැරයක් අපි කමියුනියන් ගන්නවා. අපි සේවය කරනවා, මිනිස්සුන්ව බැහැ දකින්න යනවා. අපි සේවාවල් වලට අපි යෙදලා ඉන්නවා. මේ උදෑසන ප්‍රශ්නය තමයි ක්‍රිස්තුස් වහන්සේව දිනා ගන්න, මලොන් උත්තාන වුණා දෙවියන් වහන්සේව දිනා ගන්න මේක ප්‍රමාණවත්ද කියලා. මම හිතනවා එයින් එහා අපිට සිතන්න වෙනවා පේතෘස්ලා වගේ. ආමෙන්. මලොන් උත්තාන වීමේ බලය පේතෘතුමාලාගේ ජීවිත තුල ක්‍රියා කරන්න කොහොමද පටන් ගත්තේ? ඔවුන් ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපයතිව තමයි කතා කරන්න පටන් ගත්තේ. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ඔවුන් තුළට පැමුණා. මලොන් උත්තාන වීමේ බලය උන්වහන්සේ කිව්වා මම ලෝකාන්තිමේ දක්වා උඹලා එක්ක ඉන්නවා. ආමෙන්. කී දෙනෙකුට විශ්වාසයිද ජේසුස් වහන්සේ මේ ලෝකේ හුස්ම හෙලන්න අවසානයේ දක්වා උන්වහන්සේ ඔබ සමග ඉන්නවා. ඊට පස්සෙත් ඉන්නවා. ආමෙන්. ඔබ එක්ක ජේසුස් වහන්සේ ඉන්නවා. ඔබට සතුටුයිද? ආමෙන්. මොකද උන්වහන්සේ අපි එක්ක ඉන්න. අපි ඔබ බය වෙලා නම් මේ උදාසන. කලකිරලා ඉන්න නම් මේ උදාසන. රෝගාතුර වෙලා ඉන්න නම් මේ උදාසන. ඒ වගේම ඔබ ආරවුලෙන් ඉන්න නම්, ආතතියෙන් ඉන්න නම්, ප්‍රශ්න ගැටලු වලින් පීඩා වලින් ඉන්නවනම් මලොංගෙන් නැකිට්ටා වූ යේසුස් වහන්සේ මේ උදාසන ඔබට කරුණාව දෙන්න යනවා. ළඟ ඉන්න කෙනාට කියන්නේ ඒ කරුණාව ඔබ සමග තිබෙනවා කියලා. හාලෙලූයා. මාගේ කරුණාව නුඹට සෑහේය. ආමෙන්. ඒ කරුණාව ඔබට තිබෙනවා. ඇයි ඒ? මලොන් උත්තාන වීම නිසා. ජේසුස් වහන්සේත් ඇවිල්ලා ධර්මයේ ප්‍රකාශ කරලා ගියා නම්, මැරිලා ගියා නම්, අද අපිත් උන්වහන්සේගේ ඊශ්‍රායල් දේශයට ගිහිල්ලා උන්වහන්සේගේ කොහේ හරි ඇටසැකිල්ලක් තියෙනවා නම් අපි ඒකට ගිහිල්ලා අපිට වඳින්න තිබුණා. හැබැයි අපිට වඳින්න ඇටසැකිල්ලක් නැහැ. උන්වහන්සේගේ ශරීරයේ කිසිම කොටසක් නැහැ. උන්වහන්සේ ජීවමානව සම්පූර්ණයෙන්ම නැවත නැගිට්ටා. ඔබට සතුටුයිද ඒ ගැන? ඒක තමයි කිතු දහම තුල තියෙන වෙනස. ආගමික නායකයා නැවත නැගිට්ටා. ආමෙන්. මේ ලෝකේ කිසිම කෙනෙක් නැවත නැගිට්ටේ නැහැ. පොත්වල තියෙනවා නැගිට්ටා කියලා. හැබැයි මේක අත්දැකීමක් මේ උදෑසන. අපිව වෙනස් වෙන්න පටන් ගන්නවා. ආමෙන්. ජීවිතේ චරිතය වෙනස් වෙන්න පටන් ගන්න. අපේ චර්යාවන්, අපේ හැඟීම්, අපේ සිතන පැතුම් සියල්ල, අපේ ක්‍රියාව වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සභාවට මේ උදෑසන අවශ්‍ය වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සිත. මෙතන ඔබත් මමත් තමයි සභාව. අපි හැම කෙනෙකුම සභාව, විශ්වනීය සභාවට අයිති. අපි දේව සේවකයෝ, අපි සේවය කරන අය, නායකයෝ, ඒ වගේම අපි හැම කෙනෙක්ම මේ මලොංගේ නැගිට්ටා වූ දෙවියන් වහන්සේව අපි අත්දකිනවා. ඒ නිසා ඒ උන්වහන්සේගේ සිත, ඒ ජූලිතකම, ඒ බලය අපි ළඟට ඕන. ඒ නිසා අපි මේ උදෑසන දැන් බලන්න යනවා ඊළඟ පියවර ක්‍රිස්තුස් වහන්සේ ගැන ජූලිත වීම. කොහොමද ක්‍රිස්තුස් වහන්සේ ගැන ජූලිත වෙලා ඉන්නේ? දැන් අපි පෙරලගමු එළිදරව් පොතේ දෙවෙනි පරිච්ඡේදය 2 ඉඳන් 4 වෙනකම්. එනම් නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නමුත් තුමෝ ප්‍රේරිතයෝ කියන්නන් නුඹ සෝදිසි කර බලා
ඔවුන් බොරුකාරයන්නේ නුඹ දැනගත් බවද ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නො වූ බවද දනිමි. නමුත් නුඹේ පළමු ප්‍රේමය අත්හැරියේය යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය. ආමේන්. දැන් මේ එලිදරව් පොත තුල උන්වහන්සේ කාටද කතා කරන්නේ? බයිබල් තියනවානේ හැම කෙනාටම ඕනෙකමින් අහගන්න මේ වචනේ ඔබට ඉතා වැදගත් වෙන වචනයක්. ලෝකයටද මේ කතා කරන්නේ? එලිදරව් පොත ලිව්වේ කවුද? යොහන් තුමා. පත්මොස් දිවයිනේදී තමයි මේ එලිදරව් එයාට පැමිණෙන්නේ. මතු වෙන්න තියෙන දේ ගැන. එතකොට එවකට තිබුණා වූ සභාවල් 7කට උන්වහන්සේ කතා කරන ආත්මයන් වහන්සේ. සභා 7කට. එහිදී පළවෙනි සභාව තමයි මේ එපේස සභාව කියන මේ කණ්ඩායමට මේ සෙනගට දෙවියන් වහන්සේගේ ලේවලින් නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් මලොංගෙන් උත්ථාන වීමේ බලය අත්දැක්කව සෙනගටයි කතා කරන්නේ. එහෙම නේද? එහෙම ඔබේ බයිබලේ තියෙනවද? ආමෙන් කියන්නේ. හalleluya. බය වෙන්න එපා. ඔබ මම එක්ක කතා කරන්න. ඔබට පුළුවන් මේ දේශනාව අහනවා වගේම කොහොමද මේ මලොංගෙන් උත්ථාන වීමේ බලය අපි අත්දකින්න යන්නේ? ඇයි අද ගොඩක් අය අහනවා පාස්ටර් ඉතින් අපි කොච්චර යාඥා කරුවත් අපිට දැනෙන්නේ නැහනේ. නේද? අයියෝ මම යාඥා කරනවා සමහරු කියන යාඥා කරනවා මට දැනෙන්නෙත් නැහැ මට තේරෙන්නෙත් නැහැ. අනිත් එක යාඥා කරද්දී සමහර අය කියන යාඥා කරද්දී ප්‍රශ්න වැඩි වෙනවා කියලා. සමහරු කියන අයියෝ කොච්චර පල්ලියාවත් අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහනේ. ඉතින් මං හරියට දසෙන් කොටස මැනලා කිරලා හරියට මදනවා ඒත් මගේ ආර්ථිකය වැටෙනවනේ. මගේ ඇයි රෝගේ සුව වෙන්නේ නැත්තේ? හැබැයි අපි විශ්වාස කරන මලොන් උත්ථාන වුණා දෙවියන් වහන්සේව. මලොන් උත්ථාන වුණා දෙවියන් වහන්සේ. හැබැයි ඇයි තරුණ ජීවිත විනාශ වෙන්නේ? ඇයි ඔබට පියවරක් තබලා ඉදිරියට යන්න බැරි වෙලා තියෙන්නේ? ඇයි හිර වෙලා ඉන්නේ? ඇයි යාඥා කරන්න කට අරගන්න බැරි වෙලා තියෙන්නේ? නේද? අනිත් වෙලාවට අපි ගිරව් වගේ කතා කරනවා යාඥා කරන්න ගියාම මොකද වෙන්නේ? යාඥා කරන්න ගියාම වචන එන්නේ නැහැ. උච්චාරණය වෙන්නේ නැහැ. මෙතනින් එහාට දාගන්න අමාරුයි. හැබැයි අපි කියන උන්වහන්සේ මලොන් උත්ථාන වෙලා ඉන්නේ. අපි එක්ක ඉන්නවා. අපි ජුවලිතයි. නමුත් ඇයි මේ සභාවට දෙවියන් වහන්සේ කතා කරනවද දවසේ? එපේස සභාවට කතා කරන්නේ. මොනවද එයාලට කතා කරන්නේ? සභාවක් හැටියට টොප් ක්ලාස් එකට තිබ්බ සභාව. හරිද? හොඳ මිනිස්සු ටිකක් මෙතන හිටියා. මොනවාද? ඒගොල්ලන්ගේ ක්‍රියාවල් යහපත්. ආමෙන්. අපි ආමෙන් කියමුද? හalleluya. ඉතින් ඒක වැරදිද අපේ ක්‍රියාවල් යහපත් වෙන එක? ළඟින් කෙනාගෙන් අහන්න ඉතින් ඒක වැරද්දක්ද? දෙවියන් වහන්සේ අපේ ක්‍රියාවල් දිහා බලලා අපිට මේ දෙන්නේ නැද්ද chance එකක්? මේ සභාවේ හිටිය මිනිස්සු හරි හොඳයි. ක්‍රියාව හොඳයි. එක එක්කෙනාට උදව් කරගන්නවා. කණ්ඩ නැති කවුරු හරි එයාට ගිහිල්ලා ටක් ගාලා කෑම එකක් දෙනවා. කවුරු හරි ලෙඩ වෙලා හිටියොත් එයාව ගිහිල්ලා බලනවා කණ්ඩායමක් හැටියට ගිහිල්ලා. කරන්න පුළුවන් උපකාර ගිහිල්ලා මේ සභාව අය කරන ක්‍රියාවෙන් හොඳ තැනක හිටියා. එතකොට අපේ ක්‍රියාවල් යහපත් ක්‍රියාවල් විතරක් ඇද්ද ක්‍රිස්තුස් වහන්සේව දිනා ගන්න? ළඟින් කෙනාගෙන් අහලා බලන්න ඒක. ළඟින් කෙනාගෙන් අහන්න ඔයා නම් හොඳ කෙනෙක් තමයි. ඔයාට ඕක ඇද්ද ක්‍රිස්තුස් වහන්සේව දිනා ගන්න? හalleluya. ඔය පිටිපස්සයත් කතා කරන්න මම එක්ක. ඇද්ද ඒක? පාස්ටර් දැන් සමහරව කියනවා මම පාස්ටර් කොච්චර මිනිස්සුන්ට උදව් කරලා තියෙනවද? මේ අතින් දෙන දේ අර අතින් දැනගන්නේ නැති විදිහට මම උදව් කරලා තියෙනවා මිනිස්සුන්ට. ඒක ඇද්ද උන්වහන්සේව දිනා ගන්න? මලන් උත්ථාන වීම අත්දකින්න ඒක ඇද්ද? එපිස සභාව ක්‍රියාවල් වලින් හොඳයි. ඊට පස්සේ වැඩ හා ඉවසීම. මේ සභාවේ හිටිය අයගේ හොඳ වැඩකාරෝ හිටියේ මේ සභාවේ. ආමෙන්. හොඳට වැඩ කරපු මිනිස්සු. අපි වගේත් නෙමෙයි හොඳට වැඩ කරුවා දුවලා පැනලා සුභාරංචි කියන්න යනවා. ජේසුස් වහන්සේ ගැන කියනවා. එතකොට ඒකත් ප්‍රමාණවත් නැද්ද උන්වහන්සේව දිනා ගන්න?
වැඩයි. ඒ වගේම මේගොල්ලන්ට හොඳ ඉවසීමක් තිබුණා. ඉවසීමෙන් වැඩ කෙරුවා සභාව. අපි ළඟ තියෙන අපි දැන් බලාපොරොත්තු වෙන අපි try කරන ඔක්කොම මේ සභාවේ තියෙනවා. හොඳට ගිහිල්ලා වැඩ පෙන්නුවා. අපි තමයි හොඳටම වැඩ කරලා තියෙන්නේ. නේද? සමහරව එහෙම සතුටු වෙනවා අනේ මම ගිහිල්ලා මං ගිහිල්ලා සුභාරංචිය කිව්වා පාරවල් ගානේ ඇවිද්දා මං ගෙයින් ගෙදර ගිහිල්ලා අඩියෙන් අඩිය ගිහිල්ලා සුභාරංචිය කිව්වා මං හොඳට වැඩ කරනවා. ඒ වගේම මගේ ඉවසීම කවුරු හරි මට ගැහුවත් මම ගහන්න නැති තත්ත්වයට පත් වෙලා තියනවාද? හාලෙලූයා කියන ආමෙන්. ආමෙන්. අපි ඉහෙලට මතවසුම ආමෙන්. හාලෙලූයා හාලෙලූයා. කවුරු හරි මගේ එක කම්මුලකට ගැහුවොත් මං අනිත් කම්මුලත් හරවන තැනට මාව ස්වාමීන් වහන්සේ පත් කරලා තියනවා. එහෙම නේද? එහෙමද නැත්නම් ඊට පස්සේ ගහනවද අනිත් කෙනාට? දැන් මට අල්ලන්න කම්මුලක් නැහැ පාස්ටර් මට දැන් ගහලා තියෙන්නේ අනිත් කම්මුල තරලා දැන් මට ගහන්න තැනක් නැහැ. මට එච්චර ඉවසීමක් දෙවියන් වහන්සේ දීලා තිනවා. මගේ ජීවිතය වෙනස් කරලා තිනවා දෙවියන් වහන්සේ. ඒ ප්‍රමාණවත් උන්වහන්සේව දිනා ගන්න. ඔබෙන් මහලා බලන්න එක. ඊට පස්සේ ඒගොල්ලෝ නපුරෙන් නුරුස්සන බව දනිමි. නපුර අපි ළඟටවත් ගත්තේ නැහැ සභාව. පාපේදී අම්මෝ අපි පව් කරා අපි බොන්නේ නැහැ. අපි මද්ද්‍රව්‍ය අතහැරලා තිනවා. බීමත්කම අතහැරලා තිනවා. අපි කේලම් කියන්නේ නැහැ. අපි ඊර්ෂ්‍යාකම් කරන්නේ නැහැ. අපි උඩඟු වෙන්නේ නැහැ. පරණ පව් ඔක්කොම අපි අතහැරලා තියෙන නපුර අපි ගණන් ගන්නෙත් නැහැ. නපුර එද්දී අපි නපුරෙන් පැනලා දුවනවා සෙනග. හාලෙලූයා. ඒක නේද වෙන්න ඕනේ අපි තුල. ඒ ප්‍රමාණවත්ද උන්වහන්සේව දිනා ගන්න. හොඳට කල්පනා කරන්න. අපි ළඟ ඔය තියෙන ඔක්කොම අපි ළඟ නැති ඒවත් මේ සභාව තුල තිබුණා. දැන් කාලේ නපුර එද්දිම නපුරට වැටෙනවනේ මිනිස්සු. ඒ සභාව එහෙම නැහැ. නපුරෙන් නුරුස්සන බව. ඒගොල්ලෝ නපුර ගණන් ගත්තේ නැහැ. නපුරෙන් පැනලා ගියා. නපුර එද්දිම නැවතුවා. පාපේ කියන දෙයට බය වුණා මේ මිනිස්සු. ඒක වැරදිද? සභාවකට ඒක තියෙන්න ඕනනේ. අපි දේශනා කරන්නේ, අපි යාඥා කරන්නේ ඒකෙන් ගැලවෙන්නනේ. ඒගොල්ලන්ට ඔක්කොම හොඳයි. ඒ වගේ මේ සභාවේ තව මොනවාද තිබුණේ? ඒතර අපි කියුව විදිහට බොරු අනාගත වක්‍රරු හිටියා. බොරු අනාගත වක්‍රරු එල්ලා බොරු අනාගත පණිවිඩ කියද්දි ඒ සභාවේ හිටියාට මොනවාද තිබුණේ? මොකද තිබුණේ? ආත්මික විමසීම තිබුණා. ඒක විශේෂයෙන් දීමනාවල් තිබුණා. ආත්මික විමසීම කියලා කියන්නේ දීමනාව. ඒ සභාවේ එපිස සභාවට තිබුණා ආත්ම විමසීමේ දීමනාව. බොරු ප්‍රොපේතවරු වල බොරු කියද්දී ඒගොල්ලෝ දැනගත්තා මෙයාලා කියන්නේ බොරු. ආත්මික දීමනාව. එතකොට වැරදිද ඇද්ද? එතකොට ආත්මික දීමනාව අපේ ටැලන්ට් ඇද්ද උන්වහන්සේව දිනා ගන්න. අපේ හොඳ ගති පැවතුම් ක්‍රිස්තියානි කාර්යයකට තිබෙන්න ඕන ගති පැවතුම් හොඳ සාක්ෂිය පාපය ප්‍රතික්ෂේප කිරීම හොඳයි. වැරදි දේශනාවක් කිව්වොත් එimhe ටක් ගාලා අල්ල ගන්න පුළුවන් හොඳ ආත්මික දැනුමක් තිබුණා මේ සභාවට. බොරු පණිවිඩ කිව්වොත් එයා දන්නවා මේ බොරු තමයි කියන්නේ කියලා. අපේ එක සභාවක පාස්ටර් කෙනෙක් දේශනා කර ඉද්දි එක ඇදිලිවත්තෙක් නැකිලා කිව්වා පාස්ටර්වා බොරු කියන්න එපා කියලා. ප්‍රසිද්ධියේ හේතුව තමයි බයිබලයේ තියෙන දේ නෙමෙයි. ආ වැරදි දෙයක් තමයි කියන්න පටන් ගත්තේ. නැකිලා කිව්වා බොරු කියනවා. දේව වචනේ මේක නෙමෙයි ලියවිලා තියෙන්නේ. දැන් එපිස සභාවේ හිටියා ඒ වගේ කට්ටිය. බොරු පණිවිඩ කියද්දි ඒගොල්ලන්ට දැනුම තිබුණා. ආලේපේ තිබුණා. ඒක බොරු තමා බොරුයි කියලා කියන්නේ ඒ නිර්භීතකම මේ අයට තිබුණා. ඒ කියන්නේ වචනේ ගොඩනැගීමක් එයාලට තිබුණා. ඉතින් අපිත් එහෙම වෙන්න ඕනනේ. ඒක වැරදි නෑනේ අපිට ඒ දැනුම ඒ ආලේපය මලොන් උත්තාන වීමේ රහස අපි ළඟ තියෙද්දි අපි දන්නවා අපිට ආත්මික දීමනා බලය කියන ඔක්කොම අපි
අද කාලේ ඔක්කොම තියෙනවා වැරදි දේවල්. වැරදි ගුරුවරු, වැරදි ඉගැන්වීම්, වැරදි ප්‍රේතවරු ඕන තරම් කරලියට ඇවිල්ලා ඕන තරම් දේශනා කරනවා. අපිට දැනුම තියෙන්න ඕන බයිබලයට අනුව බයිබලයේ තුල නැති දේවල් තමයි මේ කතා කරන්න කියලා අපිට ඒ නිර්භීතකම ආත්ම විමසීම අපි ළඟ තිබෙන්න ඕන. ඒක දියමනාවක්. ඊට පස්සේ ඉවසීම හා දුක් දරාගත් අවසෙනග. හැම දුක් කරදරයක්ම දරාගත්ත මේ සභාව. දුක පැමිණෙද්දී වේදනාවල් පැමිණෙද්දී ඒක යාලා දරාගත්ත සභාවක් හැටියට. සභාවක් හැටියට හොඳ දේවල් මේ අය ළඟ තිබුණා. අද අපේ ජීවිතවලත් අපි හොඳ දේවල් කරනවා. හැබැයි පාවුල්තුමා කියනවා මට ක්‍රිස්තුස් වහන්සේව දිනා ගන්න ඕන. හලෙලූයා. ඒ සිත මට අවශ්‍යයි. දැන් මොකද්ද මේ සභාව තුල මේ ඔක්කොම කියලා ඊටු ටික අවසානට කියන්න පුතා. 4 වෙනි පදේ කියන්නේ නමුත් නුඹේ පළමු ප්‍රේමය අත්හැරියේය යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය. එබැවින් නුඹ වැටී සිටින්නේ කොතනින්දයි සිහිකොට පශ්චාත්තාපව පළමු ක්‍රියාවන් කරන්න. ආමේන්. දැන් මොනවාද මෙතන කතා කරන්නේ? ඔයාගේ ඔක්කොම හොඳයි. සභාවක් ඇටියට ඔයා බොහොම සේවය කරනවා, සුභාරංචි කියනවා, ආත්ම දිනනවා, ඉවසීම තියෙනවා. ඔයා මං වෙනුවෙන් මැරෙන්න උනා සූදානම්. නමුත් ඔයාට විරුද්ධව එක චෝදනාවක් තියෙනවා. පළමු ප්‍රේමය අතහැරී යන චෝදනාව ඔබට විරුද්ධව තිබෙනවා. දැන් මෙතන මේ සභාව යේසු දෙවියන් වහන්සේ ගැන නැත්නම් යේසුස් වහන්සේ ගැන තමයි ජීවිත වෙලා හිටියේ. අද බොහෝ දෙනා ක්‍රිස්තුස් වහන්සේ ගැන ජීවිතකම තියෙනවා. මට සේවය කරන්න ඕනේ. මට ගායනා කරන්න ඕනේ. මට උන්වහන්සේ වෙනුවෙන් සුභාරංචි කියන්න ඕනේ. මට අනිත් අයට උදව් කරන්න ඕනේ. නැති බැරි මිනිස්සු ගැන මට වේදනාවක් තියෙනවා. මං ඒ අය ගැන සලකන්න ඕනේ. පුද්ගලිකව සභාවක් හැටියටත් අපි ගොඩක් දේවල් ගිහිල්ලා කරනවා. හැබැයි ක්‍රිස්තුස් වහන්සේව දිනා ගන්න කිසි දෙයක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මේ ඔක්කොම ඔයාගේ හොඳයි. හැබැයි උඹට විරුද්ධව එක චෝදනාවක් තියෙනවා. උඹ පළමු ප්‍රේමය අතහැරියා. අද දවසේ දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. මොකද්ද මේ පළමු ප්‍රේමය කියන්නේ? කී දෙනෙකුට පළමු ප්‍රේමය තිබිලා තියෙනවද? සමහරු කටකොන් වලින් hina වෙනවා. සමහරුන්ට පළමු ප්‍රේම 2 3 තිබිලා තියෙනවා. නේද? සමහරු කියන මට ඉතින් හිටියේ ඔයා විතරයි මගේ පළමු ප්‍රේමය කියලා. හැබැයි පළමු ප්‍රේම 100 ගාණක් පහු කරපු අය ඉන්නවා නේද? නමුත් ඇත්තටම මේ පළමු ප්‍රේමය කියන දේ කල්පනා කරලා බලන්න ඉතිහාසෙට ගිහිල්ලා දැන්. ඔබ පළවෙනියම ආදරය කරපු කෙනා. සමහරුන්ට ප්‍රේම එකෙන්ම එපා වෙන අයත් ඉන්නවා. හරිද? පළමු ප්‍රේමය. මොකද්ද මේ පළමු ප්‍රේමය? එතකොට අපි ක්‍රිස්තුස් වහන්සේ සමග තිබුණා වූ පළවෙනි සම්බන්ධතාවය. හලෙලූයා. කොහොමද මේක? ගැලවීම ලැබූ දවස් වලට යන්න දැන්. දැන් මලන් උත්තාන වීමනේ අපි සිහි කරන්නේ. එතෙන්ට තමයි මේ පණිවිඩය පැමිණෙන්නේ. ගැලවීම ලැබූ දවස්වල තිබුණු ජීවිතකම කෝ? ඔයා යේසුස් වහන්සේ පිළිගත් දවසේ සියලු ප්‍රේමවල් මේ ලෝකයේ ආදරය ප්‍රේම අතහැරලා යේසුස් වහන්සේගේ ප්‍රේමෙන් අපි වෙලුණා. කල්පනා කරලා බලන්න එදා තිබුණු යාක්කව වගේ කොතනද තියෙන්නේ? එදා උන්වහන්සේක තිබුණු මේ සම්බන්ධතාවය ඔබගේ කොතනද තියෙන්නේ? මොකද කිතුණුවෝ කාලය යන්න මොකද වෙන්නේ? දැන් ගැලීම ලැබලා කාලය දැන් හොඳට කල්පනා කරලා ගැලීම ලැබුව දවස්වල තිබුණු යාක්කා ජීවිතය අද තියෙනවද ඔයාගේ ජීවිතේ?
අනේ ස්වාමීනි මට ඔබ ඕනේ. මට ඔබගේ ප්‍රේමය එක්ක වෙලෙන්න ඕනේ. මට ඔබ වහන්සේ එක්ක කතා කරන්න ඕනේ. මට ඔබ වහන්සේ සමග අපි යාඥා කරනවා, නිරාහාර වෙනවා, දන ගහනවා. අපි දෙවියන් වහන්සේගේ උන්වහන්සේ එක්ක අපේ සම්බන්ධතාවය ඇති කරගෙන තියෙනවා. එදා ඒ තිබුණු පළවෙනි සම්බන්ධතාවය. ඒ මලොන්ගෙන් උත්ථාන වීම අපි අත්දැක්කා. හැබැයි කාලය යන්න යන්න මොකද වෙන්නේ? ක්‍රිස්තියානි ජීවිතේ තියෙනවා පහු වෙද්දි මොකද වෙන්නේ? සිංහලෙන් කියනවනේ එහෙම කතාවක්. පහු වෙද්දි මොකද වෙන්නේ? කොහු වෙනවා. සම්බන්ධතා ගිලිහිලා ගිහිල්ලා. ඇයි ඒ? තමා සම්ප්‍රදානුකූලව සම්ප්‍රදායික ක්‍රිස්තියානිකාරයෙක් බවට පත් වෙනවා. පළමු ප්‍රේමය ඊටමත් වැදගත් වෙනවා. පළවෙනි සම්බන්ධතාවය. ඔබ යේසුස් වහන්සේක තිබුණු පෙර යාඥා ජීවිතය. එද ඔබ කරපු යාඥාව මතකද? ඒ යාඥා කාලය. ඔබ නිරාහාරයෙන් ගත කරපු කාලය මතකද? ඔබ ජේසුට කොච්චර ආදරයක් තිබුණාද කියලා ඔබට මතකද? ඔබ ජේසුස් වහන්සේ සමග කොපමණ වෙලිලා ඔබ ජීවිතේ ගත කරුවද? දැන් ඔබ දන්නවා මේ පළමු ප්‍රේමයෙන් ආදරය කරන දෙන්නේ ආදරය කරන දෙන්නේ සාමාන්‍යයෙන් මූණට මූණ බලාගෙන ඉන්නවද? ලෝකෙ විදිහට ගද්දි දැන් ආදරය කරපු අය මෙතන ඉන්නවනේ නේද? උන්වහන්සේ ආධ්‍යාත්මික අපේ ප්‍රේමවන්තයා. අපි උන්වහන්සේව බදාගෙන අපි උන්වහන්සේ එක්ක වෙලිලා අපගේ ජීවිතය ඒ සම්බන්ධතාවය ගොඩනගා ගත්තා. ඒ ගොඩනැගීම අද කොතනද තියෙන්නේ කියලා ඔබ කල්පනා කරන්න. අර කියපු එකක්වත් ප්‍රමාණවත් නෑ ක්‍රිස්තුස් වහන්සේව දිනා ගන්න. ඒව ඕනේ. හැබැයි සම්බන්ධතා අතර රද ඔය යේසුස් වහන්සේක තියෙන ඔබේ සම්බන්ධතාවය කොච්චර දුරට තියෙනවද? මලන් උත්තාන වීමේ බලය අපි අත්දකින්න යන්නේ එතන ඉඳන්. ස්වාමිනී මට ඔබ සමග ඒ කාලේ නැවත ඕනේ. මට ඔයා එක්ක යාඥා කරන්න ඕනේ. ඔයා සමග මට වෙලෙන්න ඕනේ. මගේ ආදරය, මගේ ඔබගේ සෙනෙහස මට අත්දකින්න ඕනේ. ඔබ මලොන්ගෙන් උත්තාන වෙලා දෙවියන් වහන්සේව අත්දකින්න නම් අද දවසේ ඔබ උන්වහන්සේ සමග සම්බන්ධතාවය පවත්වන්න ඕනේ. සමහරලාට දේවදාසෝ හැටියට සේවය කරන හැටියට ඒ අයටත් ඒක අමතක වෙන්න පුළුවන්. ඇයි අපිට වගකීම් වැඩි වෙද්දී අපි සේවාවල් වල දුවද්දී මනුස්සයන් අපි හොයාගෙන දුවනවා, මනුස්සයෝ පස්සේ දුවනවා, මනුස්සයන්ට යාඥා කරනවා, මිනිස්සු කතා කරද්දී ඒව පස්සේ දුවනවා. හැබැයි යාඥා කරගන්න වෙලාවක් නැති වෙනවා. එහෙම සේවාවක් වැඩක් වෙන්නේ නැහැ. මමත් ඒවා අත්දැකපු කෙනෙක්. දුවලා අපි හෙම්බත් වෙනවා උන්වහන්සේක තියෙන සම්බන්ධතාවය ගිලිහිලා. ඒ ප්‍රේමයට ඔබ ඇතුල් වෙන්න ඕන. ඔබ ගැලවීම ලැබුව කාලේ ඔබේ තිබුණු ඒ යාඥා ජීවිතය දැන් තියනවද? තාම තියනවද ඒක? ගැලවීම ලැබුව කාලය තුල ඒක අත්දකින්න අය ඇති මෙතන. අලුතෙන් ගැලවීමට ආපු අය අපි පැයගෙන යාඥා කරනවා. ඒ කාලේට අපි කවුරුත් කියන්න ඕනේ නැහැ දේවාභිමුඛයට එන්න කවුරුත් කතා කරන්න ඕනේ නැහැ. නේද? කෝල් කරලා කියන්න ඕනේ ඔයා අද එන්න ඉරිදා කියලා නෑ. අපි බැරියස් ඔක්කොම කඩාගෙන අපි දෙවියන් වහන්සේගේ පාමුලට එනවා. හැබැයි කාලය වර්ධනය වෙන්න අපේ යාඥාව ගිලිහිලා. අද මලොන් උත්තාන වුණා කියුවට වැඩක් වෙන්නේ නෑ. අපි මේක අත්දැකලා අපේ ජීවිත පරිවර්තනය වෙන්න ඕන. හාලෙලූයා. ඔබ හැම කෙනෙක්ම පවුල තුල, දරුවන්ගේ ජීවිතය තුල, ස්වාමි පුරුෂයා තුල, භාර්යාව තුල අපි සතුටු වෙනවා. අර පෙර දේවල් අපි හොඳට වැඩ කරනවා, අපි යාඥා කරනවා, අපි ක්‍රියාවල් හොඳයි, අපි සුභාරංචි කියනවා, අපි ආත්ම විමසනවා, අපිට නපුරෙන් අපි වැළකෙනවා, අපිට පුළුවන්කම දැන් ලැබිලා තියෙනවා, අපි ගැලවීමේ සාක්ෂි අපි ආරක්ෂා කරන් තියෙනවා. කිතුණුවෙක් හැටියට මම නියෝජනය වෙනවා. හැබැයි ප්‍රේමවන්තිනේ ඒ සියල්ල ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පළමු ප්‍රේමෙන් අපි වැටිලා නම් උන්වහන්සේ කියනවා ඔබ පළමු ප්‍රේමයේ අත්හැරිය යන චෝදනා නුඹට විරුද්ධව තියෙනවා. මොනවාද එතකොට කරන්න තියෙන්නේ? නුඹ
නැවත පළමු තැනට එන්න ඕන. පළමු ක්‍රියාවට ඔබ නැවත එන්න ඕන. පළමු ප්‍රේමයට එන්න ඕන. නැවත පසුතැවිලි වෙලා ඒ ස්ථානයට ඔබ පළමු ප්‍රේමයට පළමු අත්දැකීමට ඔබ නැවත එන්න ඕන. එහෙම නොවුනොත් අපිට සම්බන්ධතාවය ගිලිහිලා ගියොත් ස්වර්ගයට යන්න බෑ. ක්‍රිස්තුස් වහන්සේ සමග ඔබේ සම්බන්ධතාවය අද නැති වෙලා නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේ ගැන ජුවලිත වෙලා ඉන්නවා නම් අද දවසේ එතනින් එහා ඔබට ගැඹුරට යන්න වෙනවා. ස්වාමිනී මට නැවත මේ පළමු යාඥාව ඕනේ. කී දෙනෙකුට ඕනද මේ පළමු ගැලීම ලැබුව කාලේ තිබුණු යාඥා ජීවිතේ? අපි අතුසල ප්‍රකාශ කරමුද ඒ යාඥාව මට නැවත ඕනේ? දෙන්නට තුන් දෙනාට දෝනේ මේ සභාවේ අනිත් අයට අවශ්‍යයක් වෙන්නේ නැද්ද? ඒ පළමු තැනට මම නැවත එන්න ඕනේ. නැත්තම් අපි මේ ලෝකෙම දිනාගත්තත් වැඩක් වෙන්නේ නැහැ. ඔබේ සම්බන්ධතාවය උන්වහන්සේ එක්ක තිබුණු ඒ වෙලීම ඔබට ඕනේ. උන්වහන්සේ එක්ක තිබුණු ඒ ආදරවන්තයෙකුට වෙලෙනවා වගේ අපි එතුමාට ආදරය කළා. යාඥා කළා. වෙලාවක් තිබ්බේ නැහැ යාඥා කාලෙට. උන්වහන්සේ සමග ගනුදෙනු කරපු කාලය තුල අපිට සීමාවක් තිබුණේ නැහැ අපේ යාඥා ජීවිතේට. හැබැයි අපි දැන් ක්‍රිස්තියානිකාරෝ වෙලා සම්ප්‍රදායික වෙලා සමහර වෙලාවට අපිට ඒව මග ඇරිලා අපි වැඩ වල නිරත වෙලා ඉන්න ආධ්‍යාත්මික කාරණා වල යාඥාව නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ සමග අපගේ ඔබ දෙවියන් වහන්සේට নমස්කාර කරන කෙනෙක් නම් ඔබ සභාවක් ඇටියට নমස්කාර කරන කෙනෙක් නම් ඔබ පෞද්ගලිකව දෙවියන් වහන්සේව নমස්කාර කරන්න ඕනේ. අපි ආමෙන් කියමුද? හාලෙලූයා. ඔබ කණ්ඩායමක් ඇටියට යාඥා කරන අය පෞද්ගලිකව යාඥා කරන්න පටන් ගන්න ඕන. අර පෙර තිබුණු ස්වභාවය නැවත එන්න ඕන. හැබැයි එතකොට උන්වහන්සේ මොනවද කියන්නේ? ඔබ එහෙම කෙරුවේ නැත්තම් මොනවද කරන්නේ? ඔබ වැටිලා තියෙන්නේ කොතැනද? ඔබ සිහි කරලා ඔබ පසුතැවිලි උනේ නැත්තම් පළමු ක්‍රියාවල් කරන්න කියලා කියනවා. නැතහොත් මොනවද කරන්නේ? මම නුඹ ළඟට ආවිත් නුඹ පසුතැවිලි නොවෙනවා. නුඹේ පහන් රුක සුවකී ස්ථානෙන් ආක් කරනවා. කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මාව නම් ඉතින් දෙවියන් වහන්සේ අතාරින්නේ නැහැ. සමහරව එහෙම හිතන් ඉන්නවනේ නේද? මමත් කාලයක් හිතුවා එහෙම. කවුරු මොනවා කිව්වත් මම ඉතින් දැන් හරි මට සීල් එක වැදිලා තියෙනවා. හැබැයි මේ දේව වචනේ කියවද්දී දැනුණා මම කොච්චර සේවය කෙරුවත් කොච්චර ආත්ම දිනුවත් කොච්චර යාඥාවල් වල ගිහිල්ලා මිනිස්සුන්ට උදව් කරුවත් කොච්චර ආත්ම විමසීමෙන් ගිහිල්ලා සුභාරංචි කියලා මිනිස්සුන්ට යාඥා කරලා සුව වුණත් ක්‍රිස්තුස් වහන්සේක මගේ තියෙන සම්බන්ධතාවය මට නැති වුණොත් මට උන්වහන්සේව දිනා ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි පසුතැවිලි වෙලා ඒ තැනට නැවත එන්න ඕනේ. මේ එලිදරව් පොතේ හැම වෙලාවෙම කියනවා කන් ඇත්තෝ අසාවා කියලා. මේ සභා හතර කතා කරද්දී. ඇයි සමහර අය ගණන් ගන්නෑ. දැන් සමහර ඉන්න දේශනාවල් අහනවා මේ කණින් අර කියනවනේ දැන් මේ කණින් මෙහෙ එහෙම නැතුව ඇති. මම දන්නේ නැහැ මේ කොහොමද කියලා. සමහරුන්ට කියනවා මෙයා මේ කණෙන් අහලා අර කණින් පිට කරනවා. සමහරුන්ට දේශනාවල් අමතක කරනවා දොරෙන් එළියට යද්දී. ඇයි තමන්ට ඕන ජීවිතය තමයි ගත කරන්න කැමති. එහෙම අය මේ සභාව විතර ගැන ජෝලිතයි. දැන් සමහරු කියනවා පාස් අපි ඕන දෙයකට එනවා අපි මැරෙන්න උනත් එනවා. දැන් මම සේවය කරපු සභාවේ 1000කට වඩා සෙනග හිටියා. පාස් සුසන්ත දන්නවා. නොඑක ආකාර මිනිස්සු. දවසින් දවස කණ්ඩවත් වෙලාවක් නැහැ. ඉරිදා 9ට ගියාම හවස 5 වෙනකම් උපස්ථාන කරන ඒගොල්ලන්ට සේවය කරනවා යාඥා කරනවා යක්ෂ වෙලනවා. එතකොට මම හෙම්බත් වෙලා මිනිස්සුන්ගේ ප්‍රශ්න විඳලා අපිට පාලකවරු හැටියට අපි හෙම්බත් වෙනවා මනුස්සයන්ගේ ප්‍රශ්න ආලාලා අපි හෙම්බත් වෙලා අපිට ආතතිය හැදෙනවා දන්නවද? දැන් සමහර වෙනා දේවසේවකෝ කියන්නේ මේ හරිම මේ සුන්දර කට්ටියක් ඒගොල්ලෝ තමයි මේක කරන්නේ නෑ අපිට ආතතිය හැදිලා සමහරලට වෛද්‍ය ප්‍රතිකාර පහ ගන්න වෙනවා. තමන්ගේ ප්‍රශ්න නෙමෙයි ඔක්කොගෙම ප්‍රෙෂර් එක තමන්ට දැන් මොසෙස්ට උනේ. මොසෙස් සෙනඟට උපස්ථාන කරා. හැබැයි පොඩි මිනිහෙක් ඇවිල්ලා කිව්වා
ඔයා මේ කරන දේ වැරදි. යාගේ ජේත්‍රෝ යාගේ මාමණ්ඩිය ඇවිල්ලා කිව්වා ඔයා මේ උදේ ඉඳන් හවස වෙනකම් ඔයා මැරෙනවානේ බාගෙට කියලා. ඇයි ඒ? අපි දෙවියන් වහන්සේ නැතුව දෙවියන් වහන්සේක අපි රැඳෙන්නේ නැතුව අපි දේවාභිමුඛයේ ඉන්නේ නැතුව අපි දෙවියන් වහන්සේගේ වැඩවල නිරත වෙනවා අපිට සම්බන්ධතාවය ගිලිහිලා පළමු ප්‍රේමය නැති වෙලා අපිට. එහෙම සේවයක් දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. උන්වහන්සේ ඕනේ මලොන් උත්තාන වුණා වූ සභාව ඒක සිහි කරන්න ඕනේ කොහොමද සම්බන්ධතාවය. අද ඔයා ජේසු එක්ක තියෙන සම්බන්ධතාවය තමයි ඔයාව ආධ්‍යාත්මික ජීවිතේ ඔයාව ඉදිරියට ගෙනියන්න යන්නේ. හාලෙලූයා. අපි ආමෙන් කියමුද? හාලෙලූයා. උත්තාන වීමේ බලය ඔබේ gedara තුල ක්‍රියා කරන්න යනවා එතකොට. දැන් ඕන තරම් ඉන්නද අපේ පැතිවල අද ඇවිල්ලා පාස්කුව කනවා ඒගොල්ලෝ. හරිද? නත්තල් කනවා එක කාලයකට. සමහර අය සිකුරාදට අඬනවා ජේසු කුරුසේ යන ගැහුවා කියලා. එදාට කන්නේ වට්ටක්කයි කරෝලයි. හරිද? වට්ටක්කයි කරෝලයි කාලා තමයි අනේ ජේසුස් සම්විධානන් මැරුණා. අනේ ස්වාමිනේ වාට රිදුනාද ස්වාමිනේ. අනේ අර කසෙන් ගහද්දි කොච්චර වේදනාවක් දැනෙන්න ඇරිද? උන්වහන්සේ කිව්වා ජෙරුසලම ස්ත්‍රීන්ට මං ගැන උඹලා දුක් වෙන්න එපා. උඹලා ගැනත් උඹගේ දරුවෝ ගැනත් දුක් වෙයලා. මං කී විදිහටම දවස් 3කට පස්සේ නැවත නැගිටින්න යනවා. සෙනගට කිව්වා උඹලා පසුතැවිලි වෙලා උඹලගේ ජීවිත ස්වර්ගය දක්වා ගෙනියන්න ඕන. හාලෙලූයා. ඒ නිසා ප්‍රේමවන්ත දේව දරුවනි අද දවසේ උන්වහන්සේ අපිට කතා කරනවා ඒ පළමු ප්‍රේමයට නැවත එන්න ඕන. ඔබ මලොන් උත්තාන වීමක් දකින්න. නැවත ඔබ ඒ ආඥාවේ පිපාසය මට දෙවියන් වහන්සේ එක්ක රාත්‍රියක කතා කළා මේ පණිවිඩේ. ඔක්කොම හොඳයි සේවය කරනවා අපි මිනිස්සු හරි ආසයි. දැන් මිනිස්සු අපිට කියනවානේ වා හොඳයි හරි හොඳයි වා ආඥා කරද්දි මෙහෙමයි අර එමයි අපි ඒව ගැන හරි සෝක් මටත් ඉතින් සතුටුයි. මගේ මෙහෙම දෙයක් වෙනවනේ. හැබැයි දෙවියන් වහන්සේට ඕනේ එයා එක්ක අපේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න. අද ඔයා කල්පනා කරලා බලන්න ඔයා කොතනද ඉන්නේ කියලා. ඊට පස්සේ අපි දෙවෙනි පියවරට යනවා. ක්‍රිස්තුස් වහන්සේ ගැන ජූලිත වෙන්න ඕන අපි. එහෙමනම් ගැන ජූලිත වීම ඊස්වාස ක්‍රිස්තුස් වහන්සේ තුල ජූලිත වීම. තුල පොඩ්ඩක් උඩට ගිහිල්ලා නේද? ක්‍රිස්තුස් වහන්සේ තුල ජූලිත වෙන යොහන් 15:4ට අපි පෙරලා ගමු ඉක්මනින්ම. මට තව සුළු වෙලාවක් දෙන්න. මා තුල පැවතෙන්න මමත් නුඹලා තුල පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම පළදරන්ට බැරිවාක් මෙන් නුඹලා මා තුලේ නොපවති වුනම් පළදරන්ට නුඹලාට බැරිය. right. දැන් යොහන් 15:4 අපිට මේ ස්ථානේ කතා කරන උන්වහන්සේ නුඹලා මා තුල පවතින්න කියලා. පැවතීම මා තුල පවතින්න. දැන් එපේස සභාව උන්වහන්සේ ගැන ජෝලිත වෙලා හිටියට යේසුස් වහන්සේ තුල හිටියේ නෑ මේ සභාව. නමුත් උන්වහන්සේ දැන් යොහන් 15ට අපිට කතා කරනවා උන්වහන්සේ කෙලින්ම කියනවා නුඹලා මා තුල පවතින්න ඕනේ. එතකොට උන්වහන්සේ තුල පැවතෙනවා කියන්නේ යහපත් ක්‍රියාවල් කරන එක නෙමෙයි. උන්වහන්සේ තුල පවතිනවා කියන්නේ මොකද්ද? අපේ යාඥා ජීවිතය. අර පළමු ප්‍රේමයේ තිබුණ යාඥාවම අපිට තියෙන්න ඕනේ. දැන් ඔබ මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන් කොච්චරක් ඔය යාඥා කරනවද කියලා. සමහරු කියනවා මම අච්චරක් යාඥා කරනවා මෙච්චරක් යාඥා කරනවා. සමහරු කියනවා මම දවසට පැය 5ක් යාඥා කරනවා කියලා. සමහරු කියනවා මම දවසට පැය 7ක් යාඥා කරනවා. ඔබ උන්වහන්සේ දැන් උන්වහන්සේගේ කැමැත්ත මොකද්ද? නුඹලා මා තුල පවතින්න ඕනේ. උදාහරණ හැටියට තමයි යාඥාව තුල අපිට පේනවා निराहार යාඥාව අපිට වැදගත් වෙනවා. ආමෙන්. निराहारව යාඥා කිරීමේ බලය ඒක කරන අය තමයි ඒක අත්දකින්නේ. සමහරව කියනවා දැන් අපි निराहाරෙ ඉන්න ඕනේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ මැරිලි ඉවරයිනේ. දැන් මොනවාද අපි निराहाරෙ ඉන්නේ? දැන් කාලා බිල්ල සතුටින් අපි ඉන්න ඕනේ කියලා එහෙමත් උගන්වනවා සමහර මිනිස්සු. ඇයි ගෝලෝ निराहाරය යාඥා කරේ? සභාව निराहाරෙන් ඉඳලා යාඥා කරා. ඇයි ඒ? සභාවට සමහර වෙලාවට තමාගේ වැරදි අඩුපාඩු පේන්නේ නැහැ. දැන් අපි ගද්දී අපේ පෞද්ගලිකව අපි ගද්දී අපිට අපේ වැරද්ද පේන්නේ නැහැ. දැන් මට ගොඩක් වෙලාවට මගේ වැරද්ද මට පේන්නේ නැති වෙනවා. මට පේන්නේ නැහැ මගේ වැරද්ද. දැන් මගේ වැරද්ද කාටද පේන්න පටන් ගන්නෙ?
දැන් අපේ වැරදි කාටද පේන්නේ? අවංකව කතා කරන්නකෝ. දැන් ඔයාගේ වැරදි දැන් සමහරවිට මං කියනවා මම වැරදි නෑ. මම හොඳයි. මට හොඳට දන්නවා. මට තේරෙනවා. හැබැයි මගේ වැරද්ද කාටද? දැන් මම වැඩියෙන් කතා කරන කෙනෙක් නම් මම ආසයි වැඩියෙන් කතා කරන්න. එතකොට අනිත් අය මොනවද හිතන්නේ මං ගැන? මගේ වැරද්ද මම හිතනවා මම හොඳට කතා කරනවා කියලා. හැබැයි අනිත් අය කියනවා මෙයා කතා කරනවා වැඩි. උදාහරණයකට. එතකොට අපේ වැරද්ද තමන්ගේ වැරද්ද තමන්ට පේන්නේ නැහැ. එතකොට අධ්‍යාත්මිකවත් එහෙමයි. ස්වභාවයේ අඩුපාඩු වැරදි අපිට පේන්නේ නැහැ. එහෙනම් ඒ පේන තැනට කවුද මොකද්ද අපිට ගේන මාධ්‍ය? යාඥාව. දැන් ස්වභාවයේ අපි සමහරලාට යාඥා කාලවල දැම්මම කී දෙනෙක් එනවද යාඥා කරන්න? මම එක සභාවකට ගියා. ඒ සභාවේ 1500ක් 2000ක් සෙනග ඉන්නවා. ඒ පාස්ටර් ගොඩාක් දුක් වුණා. සභාවේ අයට නිරහර යාඥාවක් දාලා දෙව පාස්ටර්යි තව දෙන්න ඉඳලා තියෙනවා. හරිද? ලොකුවට මිනිස්සු හිටියට යාඥා කරන්න කවුරුත් එන්නේ නැහැ. ඇයි ඒ? සම්ප්‍රදානුකූල වෙලා ඉරිදාට විතරයි දේව මෙහෙට එන්නේ. නිරහර යාඥාවල් දැන් මම කී දෙනෙක් එනවද යාඥා කරන්න? ඒකෙන් මොකදනේ තුල පවතින්න සමහර ජනජූලිත වෙන්න ඕන. ජනජූලිත වීම විතරයි තියෙන්නේ. හැබැයි තුල ජූලිත වීම තුලින් තමයි මලොන් උත්තාන වීම අපි ළඟ ක්‍රියා කරන්න පටන් ගන්නෙ. ඇයි ඒ? උන්වහන්සේ කිව්වා මා තුල ජූලිත වෙන්න. එහෙනම් මොකද්ද තියෙන්නේ? අර අතන පළමු ප්‍රේමයේ කතා කරේ ඒ යාඥා කාලේ ඔබ එකට තිබුණු පෙර ක්‍රියාව. පළමු ක්‍රියාව, පළමු සම්බන්ධතාවය ඔබ යාඥා කරා. ඔබ නිර්ආහාර හිටියා. ඔබ ඕනම යාඥාවක් තුල රැඳිලා උන්වහන්සේ සමග සම්බන්ධතාවය ඔබ පැවැත්තුවා. එතකොට ඒ සම්බන්ධතාවයට උන්වහන්සේ කියන උඹලා මා තුල ඉන්න ඕනේ. ළඟ ඉන්න කෙනාගෙන් අහන්න ඔබ උන්වහන්සේ තුල ජීවත් වෙනවද කියලා. අයියෙන් අහන්න හලෝ ඔයා උන්වහන්සේ තුල ජීවත් වෙනවද? මොකද්ද ඔබ කිය යස් ඔව්. උන්වහන්සේ තුල ඔබ ජීවත් වෙනවා නම් ඔබේ යාඥාව ෆස්ට්. ආමෙන්. යාඥාවේ ඉහළ තැන තියෙන්න ඕන. එතන තමයි ඔබ දෙවියන් වහන්සේක යේසුස් වහන්සේක ඔබේ සම්බන්ධතාවය ගොඩ නගන්නේ. ඊට පස්සේ අපි දකිනවා යාඥාව ගත්තාම ගොඩක් යාඥා තියෙනවා. නිර්ආහාරව යාඥාව. ඔබ දන්නවද සමහර රෝග යක්ෂ බලවේග අනවින කොඩිවින බන්ධන ශූන්‍යයන් ඔය නිකන් යාඥා කරුවට ඒවා වෙන්නේ නැහැ. ආධ්‍යාත්මික රහස් තියෙනවා. ඒ බලගත් දේවල් කඩන්න යක්ෂ බලය බිඳින්න නිර්ආහාරව දනගාදී තමයි ඒ සියල්ලෙන් නිදහස් වෙන්න යන්නේ. අපි ආමෙන් කියමුද? හාලෙලූයා. මොකද අපි නිකන් මේ කම්පැනි එක වැඩ කරන්නේ නැහනේ. නේද? අපි නිකන් ඔය එනවා, ගෙදර යනවා, ජූලිතකමක් නැහැ. අපි ඈනුන් ඇරලා අපි ගෙදර යන්න එන්නේ නැහැ. දැන් ඔබ කියනවානේ ක්‍රිස්තුස් වහන්සේ මලොන්ගෙන් නැගිට කියලා. මලොන් උත්තාන වුණා දෙවියන් වහන්සේ අපි සමග ඉන්න බව දැනෙන්න ඕන ලෝකයට. අපිට විතරක් නෙවෙයි. පේදුරුලා අඩිය තියාගෙන යද්දී මිනි කන්න ලෝකේ අනිත් පැත්ත හරවනා යනවා. ආමෙන්. අපි දිහා බලලා එහෙම කියනවද? ක්‍රිස්තියානි කාරෝ හැටියට ඔබ දිහා බලලා මිනිස්සු කියනවාද මෙන්න මෙයාලා වෙනස් අය? දාර ලෝකේ මිනිහායි අපි අතරයි වෙනසක් නැත්තම් ඒ මලොන් උත්තාන වීමේ කිසිම වෙනසක් නැහැ. අපි ළඟ ඒගොල්ලද. හැබැයි වෙනස් වෙන්න යන්නේ කොහොමද? උන්වහන්සේ තුල ඔබ යාඥා කරද්දී, ඔබ නිර්ආහාරයෙන් ඉද්දී, ඔබ දෙවියන් වහන්සේට මෙහෙ කරද්දී, ඔබ පසුතැවිලි වෙද්දී, নমස්කාර කරද්දී දෙවියන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්න පටන් අරන් පෙන්වන්න ඕනේ නැහැ. නිකම්ම දකින්න යනවා. කී දෙනෙකුට තේරෙනවද මං කියන දේ? දැන් අපි සමහරලාට අපි උත්සාහ කරනවා නේද ක්‍රිස්තියානි කාර්යයක් කියලා අපි පෙන්වන්න. කොහොමද? බයිබලයේ අතෙන් අරන් යනවා. පේන්න අරන මම ක්‍රිස්තියානි කාර්යයක්. කුරුස දාගෙන යනවා. දැන් පොඩි කුරුස ලොකු කුරුස බවටත් පත් වෙලා තියෙනවා මම ක්‍රිස්තියානි කාර්යයක්. අපි ලාංඡන බැජ් ගහගෙන යනවා. ඔව් මම ක්‍රිස්තියානි කාර්යයක් කියලා. නෑ. ක්‍රිස්තියානි කාර්යකම තියෙන්නේ එක බැජ් එකයි. තමන්ගේ ජීවිත පරිවර්තනය තුලින් තමයි කිතුණුවෙක් කියලා පෙන්වන්න යන්නේ. ඔබ ස්වර්ගයට ගිහිලා කියන්න බෑනේ මම මෙච්චරක් ආත්ම ගැලෙව්වා, මං සුව කරා, මං යක්ෂෝ එලෙව්වා, පෙනීම දුන්නා, අංශභාග රෝගීන්ට සුවය දුන්නා, මං මෙච්චර ස්වාමිනේ සුභාරංචික ඔය අපගේ එක කොටස් විතරයි වගකීම් විතරයි ඔබ ස්වර්ගය දක්වා ගෙනියන්න යන්නේ. උන්වහන්සේ තුල ඔබ කර්ද කරන ජීවිතය තුලින් උන්වහන්සේ අවසානට කියනවා මං ඔයාව අඳුරන්නේ නැහැ කියලා. ඒ අයට එපිසි සභාවේ ඔක්කොම තිබුණා. හොඳ ක්‍රියාවල් ඕනේ අපිට. හැබැයි ඒව නෙමේ පළවෙනින් ඒ පළමු තැන ඔබට ඕන යාඥා ජීවිතය.
ඔබ යේසුස් වහන්සේ එක්ක වෙලෙන්න කරලා බලන්න මොකද වෙන්නේ කියලා පරිවර්තනය වෙනවා. හලෙලූයා. යාඥාව තුලින් අද ඒ නිසා අපි සමහර වෙලාවට අපි යාඥාව අපේ සම්බන්ධතාවයේ උන්වහන්සේක තියෙන මේ සියල්ල අමතක වෙලා තියෙන උන්වහන්සේ කිව්වා අත්ත මිදවලේ නොපවතින තනියම පළදරන්න බැරුවක් මෙන් නුඹලා මා තුල නොපවතී නම් තනියම පළදරන්න ඔබලට බැරි වෙනවා. මිදිවැලට අතු සම්බන්ධ වෙලා ඉන්නවා වගේ අපි උන්වහන්සේ එක්ක සම්බන්ධ වෙන්න ඕන කෙනෙක් කරලා බලන්න මේක. මෙතන තරුණා ඉන්නවා බාලා ඉන්නවා. මොකද බාලාවදිය ගද්දි මම අවුරුදු 12න් තමයි ජේසුස් වහන්සේව පිළිගන්නේ. මම අවුරුදු 12 දී ජේසුස් එක්ක ලොකු කනෙක්ෂන් එකක් ආවා මට. ඒ කනෙක්ෂන් එක තාම තියෙනවා. හalleluya. ඒක මොහොතකටවත් අමතක කරන්නේ නැහැ. හැබැයි අමතක කරන්න ගියොත් උන්වහන්සේ නැවත මතක් කරනවා. ඒ යාඥාව, ඒ දන ගැහිල්ල කොච්චර වෙලා දන ගාගෙන හිටියද? පැය ගණන් දන ගාගෙන හිටියා අපි ඒ කාලේ. මෙතන ඒ අත්දැකීම ලැබපු අය දන්නවා. හැබැයි ඒ අත්දැකීම නොලැබුව අය අද ඉන්නවනම් ඒ අත්දැකීමට ඇතුල් වෙන්න, පළමු ප්‍රේමයට ඇතුල් වෙන්න. ඒතර පාපයට හැරෙන්නේ නෑ යව. උන්වහන්සේ තුල ඔබේ යාඥාව කල්පනා කරලා බලන්න මං කොතනද ඉන්නේ කියලා. සේවයද වැඩි යාඥාවද වැඩි? ළඟ ඉන්න කෙනා ඒක අහලා බලන්න. ඔයා වැඩියෙන් ආත්ම ගලවනවද වැඩියෙන් යාඥා කරනවද කියලා අහලා බලන්න. මං වැඩියෙන්ම ආත්ම ගලවන්නේ. ආත්ම ගලවන්න ඕනේ අපි යේසුස් වහන්සේ කිව්ව එක කරන්න කියලා. හැබැයි මං එක්ක සම්බන්ධතාවය ඇතුව. ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ කිව්වා මා තුල පවතින. එහෙනම් ඔබේ යාඥාව, ඔබේ නමස්කාරය, ඔබේ ගෙදර නමස්කාර කරන ස්ථානයක් වෙන්න ඕනේ. දැන් අපි ඉරිදට අවිලා පල්ලියේනේ නමස්කාර කරන්නේ. අපි ඉරිදැවිලා පල්ලියේ නමස්කාර කරා. හැබැයි අපේ ගෙදර නමස්කාර කරලා තමයි මෙතෙන්ට එන්න ඕනේ ඇවිලෙන්න. ආමෙන්. මෙතන ඇවිලෙන්න આવොත් කාලේ මදි වෙනවා. සමහරව හිතනවා මේ පල්ලියට ඇවිල්ලා තමයි ඇවිලෙන්න ඕනේ කියලා. ඇවිලෙන්න ඕනේ. ගෙදරින් ඇවිලිලා තමයි. සෙනසුරාදා රාට ගෙදර ඇවිලිලා මෙහෙ ඇවිල්ලා අවුලන්න ඕනේ. ආමෙන්. අපි ආමෙන් කියමු. හalleluya. ඔබ පෙන්තකෝස්තකාරයෙක් නම් ඔබ මලොන් උත්තාන වුණාව කියලා කෙනෙක් විශ්වාස කරනවා නම් ඔබ තුල ඒ ආලේපයේ බලය අද දවසේ තිබෙන්න ඕනේ.